උන්වහන්සේ අපේ බයිබලයේ අපි විශ්වාස කරන විදියට දේ වචනේ තියෙන විදියට ලෝකේ අධිවාරම් දැනීමට කලින් ක්‍රිස්තුස් වහන්සේ තුල අපව තෝරාගත් ලෙසම ඔය කියන එක එපිස පළවෙනි පරිච්ඡේදයේ ලෝකේ අධිවාරම් තමන්ට කලින් උන්වහන්සේ ඔබ ගැන ලොකු සලස්මක් ඇතුව සිටියා. ඒ සලස්ම උන්වහන්සේ මගේ ජීවිතේ ලෝකේ අත්වාරම් ගමපු දවසේ නම් මගේ ජීවිතේ දක්වා මොනතරම් ලොකු කාලයක්ද නේද? ලෝකේ අත්වාරම් දාන්න කලින් නම් ඒ සැප්තැම්බර් මාසේ 20 වෙනිදා මම ඉපදුනේ උන්වහන්සේ එදත් බලන් ඉඳලා ඊළඟට මට වයස අවුරුදු 28 දී ගැලවීමේ අත්දැකීම මම ලැබුවා. ඒ දවස දක්වාම පිළියෙල කරපු දෙවියන් වහන්සේගේ විශිෂ්ට ජීවිතය උන්වහන්සේ ගැලවීම ලැබපු මොහොතේම උන්වහන්සේ ඔබ ඉදිරියේ කියලා දුන්නා. ආමේන්. මේ බයිබලයේ කියන විතෝපදේශ 25 කියන කාරණයක් සගමා වීම දෙවියන් වහන්සේගේ ගෞරවයයි ඒක ස්වය ගැනීම රජුගේ ගෞරවයයි. ඒ වගේම පළවෙනි කොරින්ති දෙවෙනි පරිච්ඡේදයේ 9-10 පදවල කියනවා සුද්ධාත්ම මහන්සිය ගැඹුරු දේවල් විමසනවා. ආමේන්. ඔබේ ගැඹුරට යන්න ඕනේ. මේ වසලේ ඔබ කොහෙටද යන්න ඕනේ? ගැඹුරට යන්න. නගින කියන්නේ ගැඹුරට යන්න. ඒ සංසෝන් ගැඹුරට දාන්න. කොහෙටද දාන්න කිව්වේ? ගැඹුරට. උතර හොමද මාළු? බැල ඉන්න තරම්. ඒ කියන්නේ abundance. බලාපොරොත්තු වෙනවට වඩා. පාස්ටර් විශාන්තගේ වයිෆ්ගේ අම්මගේ රිලේෂන්ස් වල මට නැදකම දන්නේ නැහැ. ඒක තමයි ඒක. මිනිරම මොකද අම්මුනේ? මිනිරම අපි කේන්දරේ කන විතරනේ ගන්න. අපේ ගෙදර සාමාන්‍ය කේන්දර ගන්නේ තුන් දෙනෙක් එහාට මෙහාට ගියත් ඇවිල්ලා ඉවරයි. යාලක මොකක් කාගෙනවද දැන් කාලේ. වැඩි එක මොකද තමයි. ඒක උදුරු පාරයි. ඕටික දෙක. අරුතර විද්‍යාවේ පාසලේ ඇති කාලය කරනවා මේ කියන්නේ. වැලිවේදී ඔය ප්‍රොජෙක්ට් 148 ඉදමත් උදුරු පාර ප්‍රතිපලයි. දෙවි ලෝකෙ ඉඳලා නිකන් හම්බුනේ. දැන් මම ඔබට කියන්නේ මේ අවුරුද්ද ගැඹුරට යන්න ඕනේ. මේ වැඩි ගැඹුරදී නේද? මම ඊයේ කිව්වා මම මෙතනින් පටන් ගන්නම්. මේ පදේ පොඩ්ඩක් අවධානය දෙන්න මම කතා කරේ දෙවෙනි පළවෙනි දෙවෙනි පරිච්ඡේදය ඔබ දන්න පදයක්. විතරම අපි භාවිතා කරන දෙයක්. මොකද අපි කිව්වේ? සූර්යාස්තමය කරලා අපේ ඉදිරියට කරන්නේ. ආත්මවංශේ විශේෂ දෙනවසේ මොකද 10 කියනවා ගැඹුරු දේවල්. අනිත් කොට දෙකේ 10 මොකද කියන්නේ? සුදාර්ථන වංශ මොකද කියන්නේ? ගැඹුරු දේවල් හොයනවා. සමහර අය කියනනේ පොළවේ තියෙන සම්පත් වලට මොහොතේ තියෙන සම්පත් විශාලයි. මිනිස්සු ඇස්ස නොගහපු සම්පත් මේ සාගරේ තියෙනවා. අපි හොයාගත්ත ඔය කනිජ ලවණ වලින් 90ක් තියෙන්නේ කොහෙද? මුහුදේ. සමහර අය කියනවා මාළු මිනිස්සු මාළු වලින් මුහුදේ ඉන්න මාළු වලින් 120 පරිභෝජනයට ගන්නවා. 80ක් අපි මුක්ති ඉඳලා නැහැ. 80ක්. තේරුණාද? මේ අවුරුද්දේ සුද්ධාර්ථන මහන්සේට කියන්න ස්වාමීනි මාව ගැඹුරට ගෙනියන්න. ආමේන්. මොකද මේ ගැඹුර ඔබට පිළියෙල කරපු දෙයක්. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ පියවිස් වලට නොපෙනෙන ආත්මික ඇස්වලට පේන දෙවියන් වහන්සේ ඔබ දකිස් කියලා විශ්වාස කරනවා. දැකිය යුතුම දේ තාම උන්වහන්සේට පෙන්නලා නැහැ. බොහෝ දේ පැමිණෙන්නේ යන ඔබේ ජීවිතේ. හalleluya. ඉතින්
ගැඹුරු දේවල් විමසනවා කියලා කියන සුද්ධාත්මන් වහන්සේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ ගැඹුරු දේවල් විමසන ශේඛ. යෝග්‍ය පොතේ මේ පද කීපයට අවධානය දෙන්න මම ඊයේ මේ ගැන කතා කළා. පොඩක් අහුම්කම් දෙන්න මම කියන එකට. දැම්මත් කමක් නැහැ 28 පළවෙනි පද කීපේ යෝග 28 පළවෙනි පද කීපේ අහුම්කම් දෙන්න. මම මගේ බයිබලයේ කියවන ඔබ ෆලෝ කරන්න මේ දාලා තියෙන එක. අත ඔබේ බයිබලේ බලන්න. සැබවින් රිදී වෙන ආකාරයක්ද? රිදී වෙන කොහෙද රිදී කියන්නේ? ගස්වල යටදී පිරිසිදු රණට ස්ථානයක් යකඩ පොළවෙන් හාර කරනු ලැබේ. ගල් මුකර පිටතල ලබා ගනි. මනුෂ්‍යයා මේ අවදානය යොමු කර. මනුෂ්‍යයා අන්ධකාරයේ පහපුට ඝනාන්ධකාරයේ මරණ සෙවනේ ගල දීදුරට සොයන. මිනිසුන් වාසය කරන තැන තුලින් පොළව හාරා බසි. ඕ මනුෂ්‍යයන්ගේ ඈත පාදයෙන් දුදන හැටියට එළි ඉඳ එහා මෙහා පදිති. පොළවෙන් කෑම හටගනි. පොළවෙන් කෑම සතුට හටගනි. ඔබට විතරක් නෙවෙයි. ඒකයි කියන උන්වහන්සේ මොකද කිව්වේ? පොළවේ වස්තු රැස් කරගන්න එපා, වෙහෙසෙන්න එපා. ආසේ කියසකට පක්ෂි දෙස බලන්න. උන් වපුරන්නේ ඒවා, කපන්නේ ඒවා නැද්ද? දෙවියන් වහන්සේ ඔය ජීවත් කරනවා නම් ඕගොල්ලන්ම ජීවත් කරන්න යනවා. රයිට්? ඒ නිසා මේ මතු පිට දැන් ඔබ ජීවත් වෙන විදිහට සාමාන්‍ය ලෝකෙ මිනිස්සු ජීවත් වෙනවානේ. ඔය පොළවේ හටගන්නද? දැන් මම කියන දේ තේරුම් ගන්න මොකද්ද කියලා මම කියන භාෂාව තේරුම් ගන්න ආමෙන් කියනවද? ඒ කියන්නේ ඕඩිනරි ලයිෆ් එකක්. නිකම්ම සාමාන්‍ය විදියට සාමාන්‍ය ජීවිත රටාවක්. ගැලවීම නොලබපු කෙනෙක් ජීවත් වෙන විදිය. එකම වෙනස අපි පල්ලියනවා. මම මේවා ඉසකස් ගන්න කියලා කියනවා. ඉසකස් නම් අඩුයි දැන් ටිකක්. ඒක නම් කිනා වුණා නේද? රයිට්. ඉතින් කොතනද මං කී හිටියේ? ඔව්. එනත් පෙරලිලා. ඔව් පහ. නමුත් ඇතුළත ගින්නෙන් මෙන් පෙරලා තිබේ. ඒකේ ගල් අතරේ නීල මාණික්‍යද රණ්ඩ සුනුද? දන්නේ සුනු කියන්නේ නේද? උණුද? මොන හරි කමක් නැහැ. වටින දෙයක් වෙන්නේ පොඩ්ඩක්. මොකද්ද කියලා පස්සේ බලන්න පුළුවන්. ඒකේ ගල් අතරේ මොනවද තියෙන්නේ? නීල මාණික්‍ය. හැමදාම වැඩට යනවා එනවා. නීල මාණික්‍යයක් හම්බුනොත් සම්පූර්ණයෙන්ම ජීවිත රටාව වෙනස් වෙනව නේද? බ්ලූ සෆයර් එකක් හම්බුනොත් ආමෙන් කියලා කියනවද? හාරන්න. ළඟින් එක නාට කියන්නේ හාරන්න. දැන් ගෙදර ගිහලා පොළව හරන්න ගන්න එපා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. තේරෙන්නේ නැහැ අතවනන්න පොඩ්ඩක්. තේරෙන්නේ නැහැ නේ ගොඩක් අය. ඒ කියන්නේ ඔබට පිළියෙල කරපු ජීවිතය හොයාගෙන යන්න. යමක් පිටිස ක්‍රිස්තුස් වහන්සේ මාව අල්ලගත්තද? ඒක අල්ලගන්න මමත් වීරිය කරන්න. ඔක්කොමල කියන්නේ වීරිය කරනවා. මේකේ කියනවා ඊළඟට ඒ මාවත කිසි පක්ෂියෙක් නොදනී. ඔබට තියෙනද? දැන් ඔබ දන්න පක්ෂීන්ට ඊළඟට මේ උකුස්සා ගැනත් කියනවා. උකුස්සාගේ ඇසට ඒක නොපෙනුනේ. ඔබ දන්න හොඳම සයිට් එක තියෙන උකුස්සා ගාව. හරි රාජාලි සේම්මා එකම පන්තියේ කුරුල්ලෝනේ. ඔබ දැකලා තියෙනවද? දැකලා තියෙනවද රාජාලියක්? උකුස්සා. ගේ ටාන්කට්ස් මම සමහර උන් ඉතාම අර තියුණු මැස් තියෙන කාටද? රාජාලි කන්නඩි දාන්න එහෙම දැකලා නැහැ නේද? නේද?
පොළවේ මේ වතුරෙන් යට ඉන්න මාළුවා පවා ඌට පේනවා. වතුරෙන් මොකද දන්නවද? සතුන්ට අපිට වඩා ටිකක් ඒ සෙන්සර්ස් වැඩි. මොකද උන්ගේ පැවැත්මට සතුන්ට ඉව තියෙනවා. නේද? අර මම උදෑසනත් කිව්වා පාසල් ක්‍රිෂාන්ත කර YB80ක් කියලා ඉස්සර බයික් එකක් තිබුණා. ඒක 2 stroke නේද? කුටු 2 stroke එකක්. ඒක සද්ද ඇහෙන ගොඩක්. ඉතින් එයාගේ ගෙදර අර සර්වන් කෙනෙක් හිටියා. එයා කියනවලු මහත්තයා හේනගම ඉඳන් රදාවානට විලුඹුලට කිලෝමීටර්ස් 3ක් විතර ඒ ගෙදර හිටිය බල්ලා බයිසිකලේ හේනගම එනකොට ඌට හෙනවා ස්වාමියා එනවා. ඌ බයිසිකලේ හඬට එතරම් සංවේදී. අපිටත් ටික හඬ සංවේදී නේද? අපේ පුතාගේ වාහනේ හරි මොකක් හරි එනවා අපිට කොට ආවේ පුතාගේ 3 wheel එක. නාලා කෙනෙකුට ඉෂාර අනාලකගේ බයික් එකේ සත්. නමුත් අපිට අච්චර දුර සෙන්සර්ස් නැහැ. නේද? දැන් අපි දන්නවා සත්තුන්ට ඉවෙන් දැනගන්න පුළුවන් දේවල්. නේද? දැන් ඔය පොලිස් සුනකයෝ ට්‍රේන් කරපු සුනකයෝ එහෙම නේද? මත්ද්‍රව්‍ය සඳහා ඒ වගේ ඩ්‍රග්ස් තියෙන හෙල්ලෙන්නේ නැහැ. දැන් අපිට සුවඳෙන් හොයාගන්න බෑ. දැන් පැතුම්ට මදුව ඉවල්ලා හොයාගත්ත හැකිද? ඈ? කියන්න හොඳ නැහැ. අපිට එහෙම නැහැ. අපිට වෙන දේවල් තියෙනවානේ. කාගෙන් හරි අහන්න පුළුවන්. දැන් බල්ලෙකුට අහන්න බෑනේ. අර කළු බල්ලා කොහෙද ගියේ කියලා තව බල්ලෙක්ගෙන් අහන්න බෑනේ. මගේ මහත්තයා ස්වාමියා ගියේ කොහෙද කියලා බල්ලෙක්ගෙන්වත් මිනිහෙක්ගෙන්වත් අහන්න බෑ. උන්ට වෙනම සෙන්සර්ස් තියෙනවා. ඒ සෙන්සර්ස් අපි දන්න අර සුනාමි වෙලාවේදී සත්තුන් මම අහලා තියෙන ඉතින් හරිද? සත්තු කවුරුත් විනාශුන් නැහැලු. විනාශුන් නැහැලු. අහම්බෙන් වෙන්න පුළුවන්. නමුත් මම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ඒ ඉව දැකීම සුවඳ අලින්ට මිනිහා ගියාම සුවඳ තේරෙනවා. සමහර මම අහලා තියෙන දේවල් සමහර අය කියනවා මේ කුඩා කාලේ සමහර සතුන් අඳුනගත්තාම ඒ කෙනාව ලොකු වුණත් ගෙදර මිනිස්සු නමකට ඒ සුවඳෙන් අවුරුදු ගාණක් ගිහිලා යොහන්ගේ සුවඳ බල්ලට තේරෙනවා. රෝසිට තේරුන්නේ නැතත්. යොහන් බල්ලෙක් ඉන්නවද? නෑ නේ බල්ලෙක් නෑ. දැන් මම කියන්නේ මේක මම මෙතන ඔබට උගන්වන්න උත්සාහ කරන්නේ මේකයි. ඒ මාවත කිසි පක්ෂියෙක් දන්නේ නැහැ. දැන් ඔය මේ මම අහලා තියෙනවා අපේ නදීෂ පුතා කියනවා අර කිරලා කියන සතා ඌ විතර දාන විදිහට ඌ දන්නවලු ඊළඟට නියගයක්ද ඊළඟට වැස්සක් එනවද කියලා. බලන්න අපේ කාලුගුණ දෙපාර්තමේන්තුව පත් කරන්න ඕනේ මේ කට්ටිය මං හිතන්නේ. කිරල්ලු සෙට් එකක් දාන්න ඕනේ. මොකද උන් අර සෙන්සර්ස් උන්ගේ තරම් හරි පවර්ෆුල් විදිහට වැඩ කරනවා. නේද? අපි අර ඉන්දුනීසියාවේදී අපේ සුනාමි එක පටන් ගන්න අර ප්ලේට්ස් මොනවද උනේ? එතකොට ඒවා මිනිස්සු ගියා මුහුද ගිහිල්ලා. අපිට ඒව ඇහුන්නේ හැබැයි සත්තුන්ට ඒ සෙන්සර්ස් තියෙනවා. මං හරිනේ දැන් බලන්න නිකන් අපි වාහනේ එනකොට බල්ලෙක් වාහනෙන් අයින් වෙන්නේ අන්තිම අඟල් 6ේදී. ඒ හිනාවෙන් ඉච්චර නේද? දැන් අපිට අන්තිම අඟල් 6 තියලා අයින් වෙන්න පුළුවන්ද කියන්නකෝ වාහනයකට. වාදිනවා මුකුත් නැහැ. අපි එච්චර ස්පීඩ් නැහැ. ඒ අපිට ඊට වඩා මොකද? තුන්වෙනි ඉන්ද්‍රියක් තියෙනවා මොකද්ද? your spirit. ආමෙන්. ඔබේ ආත්මය. ඒකයි කියන්නේ ආත්මික ව්‍යායාම කරන්න. ආමෙන්. ඔබේ අභ්‍යන්තර මනුෂ්‍යයා ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒක ඇවිල්ලා සුභෞත්තර තලයකට ඔබව සම්බන්ධ කරන්න පුළුවන් දෙයක්. ඉතින් මෙතන කියනවා උකුස්සටවත් ඒක පේන්නේ නැහැ. ඊළඟට කියනවා ඡණ්ඩ මුර්ගෝ එහෙ පය නොතැබුවෝය. රෞද්‍ර සිංහෙක් දේ ළඟින් නොගියෝය. ඔබට පිළියෙල කරපු දේ. සුවකීය ආත්මයන් වහන්සේ කරන කොටගෙන ඒ දේ අපට එලිදරව්
කළසේක. ආමෙන්. මේ අවුරුද්දේ අඩුම තරමේ මම කියන්නේ මේ විශ්‍රාම ස්ථානට මං ඇතුල් වෙලා දැන් ඉවරයි කියලා. මම විශ්වාස කරනවා මම ඇතුල් වෙලා තියෙනවා. ආමෙන්. මම ඇතුල් වෙලා තියෙනවා. මගේ වයස අවුරුදු 28 දීම මම ඒක දැක්කා. මගේ ප්ලෑන් එකට එහා යන දෙවියන් වහන්සේ පිළියෙල කරපු ජීවිතයක් මට තියෙනවා කියන එක මට දැනුණා. මං හිතනවා ඔබටත් මුල් අවදියේ මේක දැනෙන්න ඇති කියලා. හැබැයි සමහර විට ඔබ ඊශ්‍රායල් සෙනග වගේම අවශ්‍යම තැනට ඇවිල්ලා අමාරුයි. අපි ගොඩාක් දේවල් අතහැරියානේ. නේද? අපේ නෑදෑහිත මිත්‍රයෝත් සමහරට මේ ඇදහිල්ල නිසා අපිට අතාරින්න වුණා. සමහරට අපිට ප්‍රසිද්ධ පාසලකටවත් අපිව බාරගත්තේ නැති වෙන්න පුළුවන්. ඒ කාලේ නම් කියනවා සමහරට ඔබ වල්ලන්න තැනකුත් දෙන්නේ නැහැයි කියලා. දැන් මේ ඔක්කොම අභියෝග අපි පාස් කරගෙන ආවා. ඊශ්‍රායල් සෙනග වගේ ගැලවීම හරි විශිෂ්ටයි. අවුරුදු 430ක වහල්කමෙන් පීඩා 10ක් මිසරවරුන්ට වෙන්න ඉඩ හැරලා රතු මුහුද මැදින් එගොඩට ගෙනල්ලා මාරාහි ජලය තිත්ත ජලය මිහිරි ජලයට බවට පත් කරලා එතකොට එලිම් කියන ස්ථානයේ පර්වතයෙන් වතුර අරගෙන පුදුම දේවල් කරලා දෙවියන් වහන්සේ ගෙනාවා. හරියටම මේ ටයිම් ලයින් එක බැලුවොත් අවුරුදු 2යි මාස 3කින් ඔවුන් ආවා කාදේශ් බර්නේ කියන තැනට. හැබැයි ඒ අතරේ විවස්ථාව හම්බ වුණා, ගිවිසුම් පෙට්ටිය නිර්මාණය වුණා, පූජකත්වය ඔක්කොම පිළියෙල කරා, සියලු ආඥාපනත් ඔක්කොම උන්වහන්සේ දුන්නා, නායකත්වයක් බිහි කළා, ලිඛිත වචනයක් දුන්නා. උන්වහන්සේ ඔවුන්ට අවශ්‍ය සියලුම සන්නද්ධ කිරීම කරනු ලැබුවා. අමලෙක්වරුන්ගෙන් නික්මයාම 17 උන් ජයග්‍රහණ ලැබුවා නේද? නමුත් ඔවුන් කාදේශ් කියන ස්ථානෙටම ඇවිල්ලා මේ පේන තෙක්මානේ දෙවියන් වහන්සේ පොරොන්දු වුණු දිවුරපු දේශය මගහැරගත්තා. මම ගිය ඉරිදා දේශනා කළා මොකක්ද දෙවියන් වහන්සේ කොහොමද කිව්වේ? ආබ්‍රහම්ට, ඉසාක්ට, යාකොබ්ට දිවුරපු දේශය. එතකොට ඔබට මේක හොඳට අල්ලගන්න ඕනේ පුතා. ඔබට මේ පිළියෙල කරපු ස්ථානය කරදර කම්කටොළු නැති, වේදනාවක් නැති, සැහැල්ලු සරල සෞභාග්‍යයෙන් පිරි නිරෝගීමත් සඵලවත් ජීවිතය. අපි කියන එකට මොකද්ද? ස්වර්ගීක ජීවිතයක්. ස්වර්ගීක ජීවිතයක්. ඒක භුක්ති විඳින උන්වහන්සේ අවශ්‍ය සියලුම දේ කරලා ඉවරයි. යේසුස් වහන්සේ කරන කොටගෙන අපිට අහිමි වී ගිය ජීවිතය නැවත උන්වහන්සේ ඊටත් වඩා හලෙලූයා ආමෙන් පළමු ස්ථානයට වඩා දෙයක් උන්වහන්සේ ඔබට පිළියෙල කරලා තියෙනවා. ඉතින් හේබ්‍රෙව් කතුරුල කියන ඔවුන්ට ඒකට ඇතුළු වෙන්න බැරි වේදෝ කියා මම බය වෙනවා. ඉතින් මම ගිය සතියේ කතා කළා කරුණු කීපයක්, කරුණු 3ක් කතා කළා. මේ විශ්‍රාමයට, මේ ඇදහිල්ලේ දෙවියන් වහන්සේ දුන්නු ජීවිතය භුක්ති විඳින්න බැරි ප්‍රධාන හේතු 3ක් මම කිව්වා. නැවත මතක් කිරීම. මොනවද 3? පළවෙනි එක කොඳුර අඳගත්තා. කෙඳිරීම දේව අභිමුඛත්වය ඔබෙන් ඈඩ් කරනවා. ළඟින් කෙනාට එක කියනවද? කොඳුරන එක දේව අභිමුඛත්වය ඔබෙන් ඈඩ් කරනවා. ආමෙන්. ඔබ යමක් අධ්‍යාත්මික තලයේ දැක්කනම් දෙවියන් වහන්සේ පිළියෙල කරපු යමක් ඔබ දැක්කනම් ඒක දැක්කේ මොකේදද? දේව අභිමුඛත්වයේ ඔබ ඉන්නකොට. ආමෙන්. මම කියන්නේ ඒකට මේ තන ගහලා අත් දෙක උස්සලා নমස්කාර කරේ නෑ. දේව අභිමුඛත්වයේ ඔබට වැඩ කරන ගමන් දැනෙන්න පුළුවන්. එහෙම මට දැනෙලා තියෙනවා. මම හිතනවා ඔබටත් ඒක දැනෙලා ඇති. නේද? මම දේව අභිමුඛත්වය, presence of the Lord. ඒකට මම හොඳ අර්ථකථනයක් ඔබට දෙන්නම්. දේව අභිමුඛත්වයේ යනු දෙවියන් වහන්සේ තම මැවිල්ල සමග සම්බන්ධ වෙන මොහොත. ලකින එකට කියන මේ විශ්වය මවපු දෙවියන් වහන්සේ නාලකත් එක්ක සම්බන්ධ වෙනවා. මේ විශ්වය මවපු දෙවියන් වහන්සේ ඔබත් එක්ක සම්බන්ධ වෙන මොහොතට අපි කියනවා presence of the Lord. Hallelujah. Amen. දේව අභිමුඛ. ඔබ යමක් දැක්කනම් දෙවියන් වහන්සේ පිළියෙල කරපු දෙයක්. දැක්කේ කොහෙදද? දේව අභිමුඛ. සහෝදරවරුනි,
ඔබට හමු වෙන හැම අවස්ථාවකම දේවාභිමුඛත්වයේ සිටින්ද එතකොට උන්වහන්සේ තම මැවිල්ල අපිත් උන්වහන්සේගේ මැවිල්ල කොටසක් නේ නේද ආමෙන් උන්වහන්සේ තම මැවිල්ලත් එක්ක කනෙක්ට් වෙනවා හලෙලූයා ආමෙන් ආමෙන් ඔක්කොම කියන ආමෙන් කියලා ලැබෙන සෑම ඒක ඔබට දැනෙන්න පුළුවන් ඩ්‍රයිව් කරන ගමන් ඒක තමයි මම කියන්නේ නිරන්තරයෙන් මේ යාඥාව කියන එක කැප කරපු එක්තරා નિયમિત වෙලා ඒක හොඳයි. නිශ්චිත කාලයක් දන ගහලා යාඥා කරනවා. හැබැයි ඔබට දෙවියන් වහන්සේ ෆීල් වෙන්න ඕනේ පැය 24ෙම. පැය 24ෙම. මේක හරි නැචරල් දෙයක්. මේක විශේෂ දැන් නිහඬ කාලයක් හරි වැදගත්. තේරුණාද මම කියන්නේ නිහඬ කාලය morning devotions හරි වැදගත්. හැබැයි ඔබ උයන ගමන් ටච් වෙන්න ඕනේ. මම විශ්වාස කරනවා ඔබ එහෙම ඔබව සකස් කරගත්තොත් ඔබට දේව හඬ අහනවා කියන එක තරම් අමාරු දෙයක් නෙමෙයි. ඔබ හඳුනන්න ගන්න. දේව හඬ හඳුනන්න ගන්න. ඉතින් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය නැති කරගත්ත කොඳුරන එකෙන් කනස්සල්ල මම බයිබලේ ලකුණු කරලා තියෙනවා මං හිතන්නේ 7-8 වතාවක්ම උන් කෙඳිරිම ගෑවා. ළඟින් කෙනාට කියන මේ අවුරුද්දේ කොඳුරන් දෙපා කියලා කියනවා. දෙවෙනි දේ මොකද්ද මම කිව්වේ? ඔයගොල්ලන්ට මතක නම්. ඔවුන් දෙවියන් වහන්සේගේ යහපත්කම සුළු කළා. ඔබව මෙතනට කැඳෙව්වා නම් මතක තියාගන්න ඔබව මොන විදියට ආවත් ඔබව රෝගයක් නිසාවත් ඔබ නිකන් සමහරට ගෑනු ළමෙක් බලන් ආවත් එහෙම ආපු ඇත් ඉන්නවා. නේද? එහෙම ඇවිල්ලා මේ කොළුවට සපෝට් කරන්න ඇවිල්ලා ගැලවීම ලැබලා සේවය කරපු අයත් ඉන්නවා. දැන් මෙතන එහෙම ඉන්නවද දන්නේ නැහැ. කොහොම ආවත් දෙවියන් වහන්සේ ඔබව ගෙනාවේ. ආමෙන්. මම මේ ෆෝන් එක මිලදී ගත්තොත් මෙතනින් එහාට ඒකේ වගකීම් මට. මේ ඒ සමාගමට නෙමෙයි. මේක ගැන රෙස්පොන්ස් වෙන්නේ කවුද? මම පරිසම් කරගන්න ඕනේ. මම චාර්ජ් කරන්න ඕනේ. මම ඩේටා එකකුත් දාන්න ඕනේ. නේද? ඔබ යම් දෙයක් මිලදී ගත්තා නම් එතනින් එහාට ඒකේ වගකීම කාටද? ඒක ඔබට. දැන් කවුද අපිව මිලදී ගත්තේ? අයියෝ. එක්කෙන යත ඉස්සුවේ. කවුද අපිව මිලදී ගත්තේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ. ඇයි මම මේ ෆෝන් එක මිලදී ගත්තේ? සමහරවල් ටියුබ් ලයිට් වගේ පස්සේ පත්තු වෙන්නේ. සමීර නැද්ද අද? පේන්නේ නැහැ. ඉන්න පිටිපස්සෙම ඉන්නවා. ඇයි ගත්තේ? ඕනෙ හින්දානේ. මේ දෙන්නා පළවෙනි දවසේ දැක්කහමත් මම කොතනද හිටියේ කියලා මට මතකයි. මම තාම කියනවා මම පළවෙනි දවසේ මේ පල්ලියට ආපුවා. ඒතකොට බැදලා නැහැ දෙන්න. ඕනේ නැහැ නේද එතනින් එහාට කියලා. දෙවියන් වහන්සේටයි ඔබ ඕනේ උනේ. ඒක මම මොනවල් දිහා බැලුවේ පොඩ්ඩක්. 18 අරන් 100ට දීලා වගේ ඉන්න එපා. මේක පත්තු වෙන්න ඕනේ ඇතුලේ. මාව ඕනේ උනේ කාටද? දෙවියන් වහන්සේටනේ. ආමෙන්. ඔය රෝම හදා ගැනීමේ නීතිය කියලා එකක් තිබුණානේ. ඇඩොප්ටඩ් කරගන්න පවුලට. ඒකේ පුදුම දෙයක් තියෙනවා. මම මේක චුට්ටක් කියන්නම්. කියපු දෙයක් ඔබ තවපට මතක් වෙන්න. දැන් මට තිලිනව හදා ගන්න ඕනේ නම් මම 3 පාරක් එයාව ශ්‍යාමගේ මිලදි ගන්න. කො ශ්‍යාම ඉන්නවද? දැන් නම් ඔය විකුණන්නෙත් නෑ ඔයාව. මේ 3 පාරක් මිලදි ගන්න. ඒක තමයි රෝම නීතිය. මම මිලදී ගන්නවා එක පාරක් සල්ලි ගෙවලා ආපහු තිලින ගෙදර යනවා. ඊට පස්සේ ආයි මිලදී ගන්නවා.
ඊට පස්සේ ආයියා ගෙදර යනවා. තුන්වෙනි වර මිලදී ගත්තාම තමයි රෝමා ආණ්ඩුව හිතන්නේ ඇලෙක්සිට තිලින ඕනෙමයි. ඇලෙක්සිට තිලිනව ඕනෙම වෙලා තියෙනවා. ඊට පස්සේ සාක්ෂිකාරයෝ 7 දෙනෙක් ඉදිරියේ මේ රෝම උසාවිය කරන දෙයක් තේරුම් ගන්න. මේකෙන් ඔබට මම හදා ගැනීමේ ආත්මය ගැන චුට්ටක් කතා කරන්නේ. ඕකපත් වුණා නම් වෙන මොකවත් ඕනේ නැහැ. නගින්න කෙනාට කියන්නේ ඕකපත් වෙන්න ඕනේ කියලා. right? 7 දෙනෙක් ඉදිරියේ උසාවිය එයාගේ වගකීම මට බාර දෙනවා. දැන් බාර දුන්නට පස්සේ මෙයාට එන්න බෑ අපේ අයියා බලන්න ආවේ. එව්වා බෑ. ශ්‍යාමන් අපේ කොල්ලා පොඩ්ඩක් පලාත එන්න බෑ. දැන් මම තව ස්ට්‍රික්ට්ලි දෙයක් කියන්න. අපි මට දුවෙක් ඉන්න දැන් මගේ දුව නම් බැඳලා. දැන් තිලින්ට මගේ දුව විවාහ කරගන්න පුළුවන් නේද? ඇයි එලේ නෑකමක් නෑනේ. හරිද සිස්ටර් කාන්ති මම කියන දෙනවා. මොකද එයා මගේ සිස්ටර්ගේ දරුවා. තිලින එන්න පව්. හැබැයි රෝම ආණ්ඩුව ඔයාට කවදාකවත් දුව විවාහ කරලා දෙන්න නීතියෙන් අවසර දෙන්නේ නෑ. ඒකට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඕනේ. දැන් අපේ සාමාන්‍ය සමාජේ නම් ඒක එහෙම වෙන්න ඕනේ නෑ. ඇයි ඔයා මගේ රිලේටිව් කෙනෙක් නෙමෙයිනේ. ලේනෑකමක් නෑ. හරි තේරෙනවද? නෑනේ නෑයිලු. ඒ නින්ද ගිහිල්ලා ඉඳලා තියෙන්නේ. ෆෙස්ටස් පෙරේරාගේ ඥාතින්ද? කාගේද? ඒක ඔයාලා දන්නේ. දැන් එහෙම ගත්තට පස්සේ මෙයාගේ නමත් වෙනස් කර. ඔන්න අහගන්න. මෙයා අතීතේ නම ණයක් තිබුණොත් ණයනුත් නිදහස් කරනවා. මෙයාව අපව බෞතිස්ම කරනවා. යුදෙව් සම්ප්‍රදාය අනුව. ඇයි මම මේක ඔයගලන්ට කිව්වේ? කාගේ පවුලෙන්ද යේසුස් වහන්සේ ඔබ මිලදී ගත්තේ? තියෝ දෙවියන් වහන්සේගේ කරුණාව. මං ඉවර කරලා යන්න හදන්නේ. කාගේ පවුලෙන්ද මිලදී ගත්තේ? ගලඋඩ රාල්ලාගේ විල්පට් පෙරගේ පවුලෙන්. මේ අපේ තාත්තා. කාගෙන්ද? යක්ෂයාගේ පවුලෙන්. කොහොමද ගත්තේ? දෙවියන් වහන්සේට ඕනම වුණා. බලන්නකො චුට්ටක්. ඔබව නැතුවම බැරි වුණා. එතකොට අනිත් එක මොකද? ගත්තට පස්සේ ආයි යකාට පලාතෙන්න බෑ. ගන්න කොහොද? අත්වල සන්නාදය. හලෙලූයා! දැන් තව චුට්ටක් ඒක කියලා ඉන්න ඕනේ. ඊට පස්සේ මම ගත්තට පස්සේ දැන් මටත් පුතෙක් ඉන්නවනේ මගේ ලෙයින් හැදුණු පුතෙක්. අපි තු මගේ ධනය ලක්ෂ 500යි නම් හරියටම 250ක් මෙයාට දෙන්න ඕනේ. මගේ කාට 400ක් විතර තිලිනට ඔන්නේ. එව්වා බෑ පුතෝ. ඔයා කෝට්ස් ගියොත් අර සාක්ෂිකාරයෝ 7 දෙනා මට කතා කරලා කියනවා අපේ පුතාට දුන්නු පෝෂන් එකම ඔයා මට දෙන්න ඕනේ. ඒකයි ඔයා මෙයාව හදාගත්තේ. දැන් මොකද්ද මම මේ කියන එක? අල්ලගන්න ඕන අල්ලගන්න. මොකද අල්ලගන්න ඕන? ක්‍රිස්තුස් වහන්සේ තුල සම උරුමයක් අපිට තියෙනවා. හලෙලූයා. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේට යමක් අයිතිද? ඒක ඔබටත් අයිති. රෝම 8 කියනවා 8:17 මොකද්ද කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ සමග අපි හවුල් උරුම. දැන් ඔය ටික ඔබටපත් වුණා නම් අර කවුද යාඥා කරන ලුසිෆර් ආවලු එතනට. සද්දයක් ඇහිලා එයා හැරිලා බැලුවලු. උඹද කියලා හැරිලා බුදිය ගත්තලු. ලුසිෆර් කියන්නේ කවුද? යකන්ගේ ලොක්කා. ඌ වෙන්නේ නැහැ පොඩි ඒවට. සාතන් අවස්ථා කීයකද ආවේ? ඒ සංසිකේ පරීක්ෂාවේදී ඒ දන්නුවේනේදී යෝබ් ගාව. අනිත් පොඩි වැඩවලට ඌ වෙන්නේ නැහැ. ඌ පොඩි සෙට් එකේ වන්නේ. ඔය ඔයගොල්ලෝ ගාවට එන්නේ කවුද? පොඩි පැටව. මම තව කතාවක් කියන්නද? මේවත් ඔබට යම් කිසි දෙයක් මම දෙන්න හදන්නේ.
ඔබේ අයිඩෙන්ටිටි එක නැති කරගන්න එපා. යාඥාව නැති වෙන්න පුළුවන්. හරිද? බයිබලයේ කියවන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අනන්‍යතාවය මම මොනවා වුණත් විල්බගේ පුතානේ. කවුද විල්බා කියන්නේ? අපේ තාත්තා. අපේ තාත්තගේ සහෝදර තුන්දෙනෙක් ලොකු අයියා රෝමා. අපේ තාත්තා විල්බා, බාලයා බෙන්ජා. ඈ? මම කුඩු ගැහුවත් මං හොරෙක් වුණත් හිරේ හිටියත් මම කාගේ පුතාද? විල්බගේ පුතා. අපේ තාත්තා විල්ෆ්‍රඩ්. ඈ? ඒ අනන්‍යතාවයෙන් වෙනස් වෙන්නේ නැහනේ. කීදෙනේ කාමෙන් කියනවා. මොකද ඒක ලෙයින් ආවේ. ඔබ ඉපදිලා තියෙන කාගේ ලෙයින්ද? කෝ ලේ නෑ වගේ ඉන්නේ. O positive A negative B negative නෙමෙයි. මොකද්ද? යේසුස් වහන්සේගේ ලේ කරන කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. බලපුවා මං විතරනේ දඟලන්නේ. පුත්‍රයන් වීමට පෙර නියම කළසේක. දෙවැනි ලෝක යුද්ධෙදී ජපානයේ හමුදාව සරෙන්ඩර් වුණා ඇමරිකන් හමුදාවට. ඔබ දන්නවා කතාව. ඊට පස්සේ මේ ගිවිසුම අත්සන් කළේ නැවක. මේක ඇත්ත කතාවක් ආ. ඒ නැවේ මං හිටියේ නෑ. මට මේ උගන්වපු සිස්ටර් ෆැරන් ඇමරිකන් ලේඩි කෙනෙක් එයා කියපු කතාවක්. දැන් කොහොමද තමයි මේ සරෙන්ඩර් වීම උනේ? මේක අල්ල ගන්න ඕනේ. ළඟින් එකට මේක අල්ල ගන්න කියලා කියන ටක් ගාල් කියන්නේ. නැවේ ඇමරිකන් කමාන්ඩර් ආවා. කවුද ආවේ? ඔය පේනවද සද්දේ? ඒ ඇමරිකන් කමාන්ඩර් එන සද්දේ. හැබැයි ඕක නම් චූම්පාන් සද්දයක් එන්නේ. ඇමරිකන් කමාන්ඩර් ආවා. එන්න ජපාන් මූණක් තියෙන කවුරු? අසීට නම් ජපාන් මූණක් තියෙනවා. කවුද? යෝහන් හොඳයි. සූමෝ එන්න පොඩ්ඩක් ගලටගල එන්න. නැගිට. දැන් මං කවුද? ඇමරිකන් කමාන්ඩර්. දැන් තියෙනවනේ ඔක්කොම රෑන්ක්ස් නේද? ඔටුනු, පිත්තල, බොත්තම්, තරු ඔක්කොම කලර්ස්. දැන් මේක ඇත්ත එකක් ආ. දැන් ඇමරිකන් කමාන්ඩර් මොකද කරේ? මේ කවුද? ජපාන් කමාන්ඩර්. ඔව්. නත්තල් පප්පට වගේ තමයි හොඳ. දැන් මට දේශනා කරන්න වෙලා නැති වෙයිද දන්නේ නැහැ. හැබැයි මේක වැදගත්. මොකක්ද දන්නවද කරේ? මෙයාගේ ඔක්කොම තරු ගැලෙව්වා. කලර්ස් ගැලෙව්වා. ඔක්කොම මේ හමුදා කිට් එකේ ඒකනේ තියෙන රෑන්ක්ස්. ඔක්කොම රෑන්ක්ස් තියෙන ඒකනේ. ඒ ඔක්කොම ගලවලා එයාගේ කැප් එකත් ගලවලා ඒකේ තියෙන අර ඔටුනු අරවම වී කරල වගේ එක එකව තියෙනවනේ. ඒවත් ගැලෙව්වා. දැන් ඔයා කවුද? කමාන්ඩර් වුණාට ඔක්කොම ඔයාගේ බලතල ඉවරයි. දැන් ඊට පස්සේ නියෝගයක් ගෙනාව හොඳට අහගන්න. ඇමරිකාවේ අන්තිම පල්ලෙහා සොල්දාදුවා ප්‍රයිවට් කියලානේ කියන්නේ අපි නේ. ඔයාට සැලුට් කරන්න ඕනේ. I'm sorry. මෙයා ඇමරිකාවේ හමුදාවේ අන්තිම ලාබාල ඒ කියන්නේ හමුදා පිටි කෙනෙක් කියලා ලතුස්රක් ගන්න හමුදාවේ කවුරුත් නැහැනේ හමුදාවේ. අන්තිම රෑන්ක් එක මොකද්ද? ප්‍රයිවට් නේද? ප්‍රයිවට්. ඒ කියන්නේ සාමාන්‍ය සාධන සෝල්ජර්. නේ? ඔයා ඇතුළු ඔයාගේ හමුදාවම කාටද? අපි තුන් මම තමයි ප්‍රයිවට්. ප්‍රයිවට් කියන්නේ මේ මට කිසිම රෑන්ක් එකක් නැහැ. සාමාන්‍ය තරු තියන අයට සැලුට් කරන්නේ පුතා. යැලත්. තරු තියන අයට හැබැයි දැන් ඔයා ඉවරයි. ඔයා දැන් මොකද කරන්න ඕනේ? ඇමරිකන් හමුදාවේ අන්තිම ලාබාල සොල්දාදුවටත් ගහන්න බං සැලුට්. Thank you. What am I saying? මොනවද මම මේ කියන්නේ? තුර්වලම කිතුනුවටත් ලුසිෆර් දැන් සරෙන්ඩර්. ඇයි? ඇමරිකන් හමුදාව මුළු ජපානයම දන ගැස්සුවා. ඒ වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
ආමෙන්. පරාක්‍රමධාරීන් අධිපතින් ප්‍රසිද්ධයෙන් පරාජය කරලා ජයගත්තා. හලෙලූයා. ඒ ජය මට ඇත ජීවිතේ යේසුස්ගේ නාමයෙන්. ආමෙන්. කාගේ ජයද? ඒ ජය යක්ෂයාගේ සියලුම බලතල උන්වහන්සේ ගලවලා දැම්මා. ඌ දැන් නිකන් කිසිම රෑන්ක් එකක් නැති කෙනෙක්. හැබැයි මෙහෙම එකක් තියෙනවානේ. සාජන් මහත්තයා පෙන්ෂන් ගියාමත් ගමේ සාජන් මහත්තයා මේ පෙන්ෂන් ගිහිල්ලා. දැන් රෑන්ක් එකක් මුකුත් නැහැ. සාජන් මහත්තයා එහෙම නමන්න ඕනේ නැහැ යකාට දැන්. යකාට ඔබ නෙමෙයි යකා නැමෙනවා. දැන් ඔය ප්‍රියන්ත සහෝදරයා මට කිව්වා මමත් බල්ලන්ට බයයි. බල්ලා බලනවා ඌට බය කවුද කියලා මිනිස්සු බය වුණාම උගෙන් මොකක් හරි එන්සයිමයක් නිකුත් වෙනවලු ඌට ටක් ගාලා අහුවෙනවලු ඒක. දැන් ඊ අර පොඩි වැඩකට ගිහිල්ලා බල්ලෙක් හිටියා. මං අහක බලන් හිටියේ. ඇයි මං බලපු ගමන් ඌ දන්නවා මට මං ඌට බයයි කියලා. එතකොට හපන්නේ නැති එකක් එනවා. මං බල්ලා මාදියා බැලුවා මං. මට පට්ට බයයි මං මූණ බැලුවේ නෑ. අර ලැබ්‍රඩෝර් වගේ කෙනෙක් ඒක හපන්නේ නෑ. දවසක් අර ඩොබෝම නෙමෙයි රොට්වයිලර් බල්ලෙක් ඇවිල්ලා මම සිස්ටර් එළියට දාලා දොර වහගත්තා කියලා. මට කියනවා මේ මිනිහා පුදුම මිනිහෙක් නේ. අයියනේ අර ප්‍රීතිකාලා ගෙදර හිටිය බල්ලා. හරිද ඌ වෙසමුණියෙක් වගේ. ඔගේ කට මගේ ඔළුව විතර ඇති. මම මෙයාට ඉස්සලා පැන්නා. දැන් මම දන්න දවසක් මේ මායි පුතයි මොකක් හරි වැඩකට ගියා මේ උඟ ඉස්සර ගෙදරක බල්ලෝ 3 දෙනෙක් මම අර මොකක් හරි වාහනයක් ගන්න බ්‍රෝකර් කෙනෙකුත් එක්ක ගියේ මොකක් හරි වැඩකට බල්ලෝ 3 දෙනෙක් මාරා වේස වෙලා වගේ මායේ කාපු මිනිහා ගෙදර කවුද අපි මම කිව්වා මේක දැන් අපි ගියා නම් එහෙම අනිවාර්යෙන් කනවා. ලේ කර්ණ කොටගෙන පුත්‍රයන් වීමට අපව පෙර නියම කාටවත් ඔබට හුනියම් කරන්න බෑ. අපේ ගෙදරට මොන හරි කරලා. ඔහොම කියන අයත් ඉන්නවා. මොනවා කරන්නද ඔයාලා ගෙදරට? දවසක් මිනිස්සෙක් ඇවිල්ලා මට දේශනාව කර වෙලා ඉඳන් තියෙයි දැන්. මට බෝලයක් එල්ලන් ඇවිල්ලා මෙහෙම කරලා කියනවා ගේ බලලා දෙන්නද? මං බෝලයක් මොකක්ද? නෑ මේකෙන් පේනවා. මං කිව්වා ඔහොම ඉඳ ගන්න. මං ඔයාගේ වෙලාව බලලා දෙන්නම් ඕනනම්. ඔය හබරනේ යනකොට තැනක් තියෙනවා දේවාරූಢයෙන් ශාස්ත්‍ර කියනු ලැබෙයි කියලා. ඉන්න ගේ දැක්කහම ඒ මිනිස්සයා එන්න ලොකු බෝඩයක් හබරන ලොජ් එක පිටුව තියෙන්නේ. අත බලා. මිනිහට මම සාත්‍රයක් කියන්න ඕනනම් ගිහිල්ලා. ඉස්සර හරියට උසාවි ගාව සාත්‍ර කියනවා. ප්‍රසිද්ධයි කාන්තාව අත දික් කරන්න. ඉතින් මේ තමන්ගේ අනන්‍යතාවය මම මොනවා කළත් කාගේ පුතාද? එහෙනම් මං කාගේ පවුලට දැන් මාව ගත්තේ? දෙවියන් වහන්සේගේ පවුලට. කාටද ඕන උනේ? දෙවියන් වහන්සේට ඕනුවේ. ඒකනේ අර ඇඩොප්ටඩ් කෙනෙක් මං කිව්වේ රෝම නීතිය කිව්වේ. ඒ කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ගොඩාක් කල් බලන් ඉඳලා ඔබ ඉපදුනහමත් ඔබට ගැලවීම දෙන්න උන්වහන්සේට පුදුම උවමනාවක් තිබුණා. ඇයි මේක ඔබට දෙන්න? දීලා උන්වහන්සේට උවමනා වුණේ මොකක්ද දන්නවද? මෙන්න මගේ ප්‍රොඩක්ෂන් එක. හරිද? මම බැලුවා මේ ලෝකේ 2026 නවීනතම වාහන. නිකන් ඔය බලනවා YouTube එකේ ඉන්නවා. BMW රථයක්. ඒගොල්ලෝ එක හදලා පෙන්නන්නේ මොකද්ද? මෙන්න අපේ ප්‍රොඩක්ෂන්ස්. මෙන්න අපේ ප්‍රොඩක්ෂන්. මිනිස්සු මම දන්නේ
කාර් 100ක් ගන්න සල්ලි යනවා එකක් ගන්න. එහෙම ගන්න අය ඉන්නවනේ. රෝල් රොයිස් මේ වාහන රෝල් රොයිස් කියන එක නේ වාහන හෑන්ඩ්මේඩ් ගොඩක් තියෙන්නේ. නේද? ඒ කම්පැනි එක කියන මෙන්න අපේ ප්‍රොඩක්ෂන් එක. නේද? මේ මොනවාද මේ රොලැක්ස් ඔරලෝසු සමාගම. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබව මොඩල් එකක් කරලා ඩිස්ප්ලේ එකක් කරලා තියෙන්නේ. ඒක වෙන්නේ මෙතන ගියොත් විතරයි. එහෙම නෑ ඔය බයිබල් කාර්යය අප මේ ලෝකේ රාක් නෑ උඹලා. මොනවද? ඒක වෙන්න බෑ. ආමෙන්. ඔබේ මුළු DNA එකම මාරු වුණා. ආමෙන්. අතීතයේ ඔබේ ණය ප්‍රශ්න අබ්බැහිකම් අර අලුත් පවුලට ආපු ඔක්කොම ඉවරයි. යාර මම කිව්ව උදාහරණය තිල්ලට අතීතයේ පවුලේදී හොරකමක් මොන හරි තිබුණා වංචාවක් කරලා උසාවියේ ඒවා ඉවරයි. අලුත් පවුලට ගත්තාම ඒවා ඉවරයි. දැන් ඒ කියන්නේ පරණ නඩුවක් තියෙනවා මම යන්නේ නැහැ. පරණ නඩුවක් තියෙනවා මම යන්නේ නැහැ ගැලීම් ලැබුවට පස්සේ. ඒක නෙමෙයි මේ. නඩු නොගියොත් ඔබ සිතාසිය ඇවිල්ලා රිමන්ඩ් කරයි. ඒක නෙමෙයි මං කිව්වේ තේරෙනවා තවලන හයියේ. මම ගොඩක් කාලයක් ගත්තේ ගැන කියන්න. එතකොට කෙඳිරි ගෑම ගැන මම කතා කළේ. දේව අභිමුඛත්වය නැති කරගත්තා. දාවිත් වැටිච්ච වෙලාවේ මොකද්ද කිව්වේ? මට කියන්න. මේවා කටපාඩම් කරලා තියෙන්නේ. මොකද්ද කිව්වේ උදානේ පුතේ? ඈ මොකද්ද කිව්වේ? ඔබේ අභිමුඛත්වය මගෙන් ගන්න එපා. එච්චරයි. රජකම නෙමෙයි. මගේ කීර්ති නාමය නෙමෙයි. මට වැරදුනා. හැබැයි ස්වාමිනී මට ඔබේ අභිමුඛත්වයෙන් මාව අයින් කරන්න එපා. මාව බැහැර නොකල මැනව. මම විශ්වාස කර ඔබට වැරදුනහම දෙවියන් වහන්සේ ඔබට වෙනදට වඩා සම්බන්ධ වෙනවා. ඔබට වැරදිච්ච වෙලාවට ඔබ ඔයා දොස් පවරගෙන දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න එපා. උන්වහන්සේ ඔබට වෙනදට වඩා අකීරු පුත්‍රයා පාපය අනුමත කරන්නේ නැහැ උන්වහන්සේ. දේව අභිමුඛත් demand something. හරිද? හැම තිස්සෙම යමක් ඔබෙන් ඉල්ලනවා. පස්තවිලි යම් පුතේ මම අලුත් එකක් හදන්නම්. ආමෙන්. ඒ නිසා මේ අවුරුද්දේ ඔබ මොක කරා ඔබට ෆීල් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වැඩ වාසය කිරීම. ඔබත් එක්ක සම්බන්ධ වීම. හිතන්න එපා වැරද්දක් වුණා වැඩක් නෑ පල්ලේ ගිහිල්ලා. අත්උස්සන්නෙත් නෑ. එපා. අපි මේ අත්උස්සන්නේ ඔබට වඩා හෝලි හින්දා නෙවෙයි. අපි අනුග්‍රහයට හේබ්‍රේව 4:17 කියනවා නේද? අපේ ඕනෑකම් වලදී අපේ උපකාරයට අනුග්‍රහය අපිට දයාව ලැබෙන ලෙසත් අපි අනුග්‍රහයේ සිංහාසනයට නිශකකමින් ළඟා වෙමු. වෙන තැනක් නෑ ඔබව රිනිව් වෙන්න. ආමෙන් කියලා කියන්න. ඔබව රීෆ්‍රෙෂ් වෙන්න වෙන තැනක් නෑ. හලෙලූයා. රයිට්. දෙවෙනි ඉක්මනට යමු. දෙවෙනි මම කිව්වා මොකද්ද? ඔවුන් දෙවියන් වහන්සේගේ යහපත්කම සුළු කරා. දෙවියන් වහන්සේගේ යහපත්කම ලෝකයේ අත්තිමරම් දාන්නත් කලින් තෝරගෙන බොම් මේ මග අතාරිනවද? ඔබම තීරණය කළොත් මිසක් කවදාකවත් උන්වහන්සේ ඔබ අතාරින්නේ නෑ. තුන්වෙනි හේතුව මම කිව්වා ගිය සතියේ මොකද්ද? දෙවියන් වහන්සේගේ හඬට වඩා බහුතරයට ඔබත් අයිති ඈ. මිනිස්සු කියන දේ විශ්වාස කරා. පොරොන්දුවට වඩා දැන් අද තවත් කාරණාවක් මම අපිට කතා කරන්න හේබ්‍රෙව් 3 පෙරලා ගන්න මාත් එක්ක හේබ්‍රෙව් 3 කාලේ ගියා ගොඩක් පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න බලන්න හේබ්‍රෙව් 3 18-19 තමන් වහන්සේගේ විශ්‍රාම ස්ථානට උන් ඇතුල් නොවන්නේ ඇයි? උන්වහන්සේ දිවුරුවේ අකීකරු තැනැත්තන් ගැන නොවේද? මෙසේ කියන්නේ ඔක්කොම අලිතුරු ටික. කියන්න හයියෙන්. මෙසේ නොහැදලිකාරකම නිසා ඔවුන්ට ඇතුළත් වෙන්න නුපුරුවන් වූ බව අපට පෙනෙන්නේ. දැන් මේ අවුරුදු 4500කට විතර උඩදී කියපු කතාවක් ක්‍රිස්තු වර්ෂ 63 දී කියන හේතුවක් තියෙනවා. මේ ඔවුන්ගේ හිස්ටරි එක ගැන කියනව නෙමෙයි. ගණන් කතාවේ නික්මයන් පොතේ ද්විතීය කතාවේ ඔවුන් මුලාව ගිය ගැන මතක් කරලා දෙන්නේ මොකටද? දැන් ඕගොල්ලෝ මේකට වැටෙන්න එපා. ඔවුන්ට මේ පිළියෙල කරපු තැනට
ළඟටම ඇවිල්ලා ඇතුල් වෙන්න බැරි වුණේ ඔවුන්ගේ නොහැදලිකාරකම නිසා කියලා හේබ්‍රෙව් 4 මතක් කරනවා. දැන් අපි යමු 12 වෙනි පදයට 3:12ට යන්න. මොකද 3:12 කියන්නේ? ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොහැදලිකාර නපුරු සිතක් කියන්නේ ඉතුරු ටික. නුඹලා අතරින් කිසිවෙකු තුල නොතිබෙන හැටියට බලා ගනිල්ල. නොහැදලිකාර නපුරු සිතක්. ඔක්කොම කියන්නේ නොහැදලිකාර නපුරු සිතක්. දැන් මේ ඉංග්‍රීසි පරිවර්තනයක කියනවා see to it brothers and sisters that none of you has sinful unbelieving heart. මොකද sinful කියන්නේ මොකද්ද? පව්කාර නොහැදලි සිතක්. නොහැදිලිත් එක්ක පාපේ බැඳිලා තියෙනවා. නොහැදිලිවන්තකාරකමත් එක්ක පාපය බැඳිලා අපි ඒවට පස්තවිලි වෙන්නේ නැහැ නේ. අපි බොරුවක් කිව්ව පස්තවිලි වෙයි. වැරද්දක් කළා. හැබැයි නොහැදිලිකාරකමට අපි පස්තවිලි වෙන්නේ නැහැ. මොකද්ද මෙතන කියන්නේ? මොකද්ද කියන්නේ? None of you has a sinful unbelieving heart. නපුරු මෙතන සිංහලෙන් කියන මොකද? නපුරු නොහැදලිකාර නපුරු සිතක්. NIV LLD translation. Be careful then, dear brothers and sisters, make sure that your own hearts are not evil and unbelieving, turning you away from the living God. Make sure. Sure the oba turning away from the living God. Unwans පල්ලියේ ඉන්නවා පාස්ටර්. අපි පල්ලියේ. දසුන් කුරුසුත් දෙනවා පාස්ටර්. සෛලටත් යනවා. හැබැයි තියෙන්නේ නොහැදිලිකාර නපුරු සිතක්. Turning away from the living God. හැම තිස්සෙම නොහැදිලිකාරකම evil things, sinful things. මාක එක ගණන් ආමෙන් කියන්නේ. රෝම 14:23 මොකද්ද කියන්නේ? ඇදහිල්ලෙන් නොවු සියල්ල ඒයි. ඇදහිල්ලෙන් නොවු සියල්ල පාපයයි. ඔබේ විවාහයට ඇදහිල්ල තියන්න. මේ ඊශ්‍රායල් සෙනග කණ්ඩායමක් හැටියට එකට හිටියා. ගෝත්‍ර හැටියට වෙන් වුණා. නායකත්වයක් තිබුණා. හැබැයි විශාල සෙනගක් මොකද? Turning away from the living God. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙමින් සිටිනවා. මේ හේබ්‍රෙව් කතුරුවරයා කියන්නේ මොකද්ද? මේ අයට මේ පොරොන්දුට ඇතුළත් උනේ එන්න බැරි උනේ ඇයි? නොහැදලිකාර සිතක්ද කියන්නේ? නොහැදලිකාර සිතක් විතරක්ද? sinful නැත්නම් evil. ඒ කියන්නේ නොහැදලිකාරකමත් එක්ක පාපේ බැඳිලා තියෙනවා. මේ වසරේ ඔබ නොහැදලිකාරකමේ ඉන්නවනම් කොතනකාරී? අපි නායකත්වෙ ඉන්න පුළුවන්, ගීතිකා කියන්න පුළුවන්, වාදනය කරන්න පුළුවන්, දේශනාත් කරන්න පුළුවන්. මට විශ්වාසයක් තියෙනවා මම එතන නැයි කියලා. මම සම්පූර්ණයෙන් ඒක ලබාගෙන කියලාත් මම කියන්නේ. නමුත් අඩුම තරමේ මම මේ ට්‍රැක් එකේ ඉන්නවා කියලා මට ඔබට සාතික වෙන්න පුළුවන්. ඒ නිසා make sure. Sureද? ඔබ එතන කියලා sureද? දන ගහලා හෙට ගිහිල්ලා අහන්න ස්වාමීනි මම එතන ඉන්නවා. නෑ මං එතන නෑ. මේ ශනකගේ දෙවියන් ඔවුන් කිව්වා ඔබ දෙවියන් වහන්සේ මම ඔබට ඉස්සරහට තව ටිකක් දෙන්න දේශනා ඔබ අපේ අරක. හැබැයි things are coming. දේවල් එනකොට turning away from දෙවියන් වහන්සේ ඈත් වෙනවා.
හේබ්‍රෙව් කතුරේ අපිට වෝන් කරනවා make sure චෙක් කරලා බලන්න ඇදහිල්ල ඔයගොල්ලෝ ඉන්නවද කියලා. මේ ලෝකයේ අත්තිවරම් දාන්න කලින් ඔබ ඕන වෙලා ඔබ තෝරගෙන කාදේශ් බර්ණේට එනකන් ඇවිල්ලා අවුරුදු 430ක වහල්කම අවුරුදු 2යි මාස 3ක් පාන් සීන් කාන්තාරය පාරාන් කාන්තාරය සීනායි කන්ද ගිවිසුම් දුන්න ඔක්කොම ස්ටෑන්ඩ් බයි කළා ඔක්කොම සන්නද්ධ කළා දැන් පූජකත්වයක් තියෙනවා ලෙවිවරු ඉන්නවා ගෝත්‍ර තියෙනවා එවරිතින් ඕකේ ළඟටම ඇවිල්ලා ගොන් වැඩක් කළානේ අවුරුදු 38ක් අවුරුදු 38ක් ඔවුන්ගේ මල කඳන් මං කියන්නේ ඔබ මරනවා කියලා හැබැයි අපිට මේ අත්දැකීම් තියෙනවා සේවේ මේ පල්ලියට ආපු අය මේ විතරක් නෙවෙයි අනිත් පල්ලි වලටත් ආපු අය ඔවුන්ගේ මල කඳන් මැරිලා කියන එක නෙමෙයි ඔවුන් අද ජීවිතේ විනාශ වෙලා දැන් නොහැදලි කාරකම ගැන වචන දෙකක් ඔබට කියන්න ඕනේ. එකක් ඔබ දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස නොකරන ඕනම තැනක ඔබ නොහැදලි කාර. අනිත් එක මම ඔබට මෙහෙම කියන්නම්. ඔබ දේව වචනයට අමතරව වෙන දෙයක් එකට මොනවද කියන්නේ ඕල්ටර්නේට් එකක් දාලා තියෙනවා නම් ඒ හැම තැනකම ඔබ යකාට ඔබේ ජීවිතය ඇතුළේ නිර්දුන්නා. ඒකයි කියන්නේ නොහැදලි කාර නපුරු සිතක්. පෞකාර සිතක් ඔබ තුල ඇති වෙන්නේ නැති වෙන්න බලා ගන්න. අනේ අපි පව් කරන්නේ නැහැ. අපි හැමදාම වැඩට යනවා. සමහර ඕගොල්ලන්ටත් වඩා අපි පවිත්‍රායි. පවිත්‍රායි අපි ඔක්කොම පවිත්‍ර වෙන්න ඕනේ ඒක හරි. හැබැයි ඔබ මොන රස්සාව කළත් මොන දේ තිබුණත් මාව කැඳවාගත් දෙවියන් වහන්සේ. ආමෙන්. අඩු තරමේ ඔබ ඒ ට්‍රැක් එකේ නැත්තම් මේ අවුරුද්ද කියන්නේ ස්වාමීනි මම එතනින් උස්සලා තියන්න අර පීලි පැනපුවම කෝච්චි පෙට්ටි උස්සලා තියන්නේ පීල්ලේ. ඔව් අපි පීලි පයින්න පුළුවන්. එහෙම පීලි පැනපු අවස්ථා ඇති. නමුත් මේ දෙවියන් වහන්සේ නේද අවසාන එළිදරව් පුතේ ලෝකේ මෙවීමට කලින් ඔබ වෙනුවෙන් තැබුවා වූ මාගේ ප්‍රීතියට ඇතුල් වෙයල්ලා. එතනට අපි එන්න ඕනේ. ඔබ එළිදරව් පුත් මම පදේ මට කොතනද මතක නැහැ. මුළු ලෝකයේ මැවීමටත් කලින් ඔබට පිළියෙල කරපු මගේ සෙනගගේ ස්ථානයට ඇතුල් වෙන්න. හැම කඳුලක්ම පිසදමනවා එදාට. ඔබගේ ගැලවීම ලබලා මිය ගිය ඇත් ඔබට එදාට හම්බ වෙනවා. මිහිරෙන් මිහිරේ එක්වෙමු ලක්ෂණ වෙරළේ. ආමෙන්. ඒ නිසා වචනය විශ්වාස නොකරන හැම තැනකම ඔබ නොහැදිලි කාරණ පුරුසිතක් එක්ක ඉන්නේ. ඒක වටා දෙවියන් වහන්සේගේ යහපත්කම සුළු කිරීම ඒ ඔක්කොම ඒකට ඉන්ක්ලූඩ්. මම ඔබට කියනවා ඔබේ ජීවිතයේ අර්බුදකාරී අමාරුම තැනකදී පවා stand firm with the word of God. වචනය මතම හිට ගන්න. ආමෙන්. දාවිද් කියනවා මගේ පාද නොලිස්සුවා පමණකි. ලිස්සන්නම ගියා. ලිස්සන්නම ගියා. හැබැයි මම වචනේ මත හිටගත්තා. පර්වතයක් මත තමන්ගේ නිවස හදාගත්තු මිනිස්සෙකුට ඔබ සමාන වෙනවා. උලන් එනවා. කොහොමද කියන්නේ? වතුර එනවා. කියන්නේ වතුර එනවා. උලන් එනවා. වැස්ස එනවා. අර මේ කොහෙද ලොකු කන්දක් කඩවෙන්නව නේද? එක ගෙයක් ඉතුරු වෙලා. මන් දන්නේ ඒක මොකද්ද කියන්නේ. නමුත් ඔබ ඒ වගේ වෙන්න ඕනේ. ඔබේ පැත්තක දහසක්ද? අනිත් පැත්තේ දසදහක්. වචනය මත හිට ගැනීමේ වරප්‍රසාදය ඔබට. ඒක මේ නායකයන්ට පේන්නවත් නිකන් රවුන්ඩ් අබවුට් දාන්න එපා. දෙවෙනි දේ දෙවියන් වහන්සේ අපට යමක් කිව්වද
what God has spoken to you, obey. කියන්න ලගින්න කෙනාට දෙවියන් වහන්සේ ඔබට මොකද්ද කිව්වේ? ඒකට කීකරු වෙන්න. අනේ ටික හයියෙන් කියන්නකෝ. දෙවියන් වහන්සේ ඔබට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. වචනට අමතරව. මම ඊයේ අපේ ගීතිකා කණ්ඩායමට කිව්වා මට 1993 මාර්තු මාස 23 වෙනිදා මම යාඥාවට ගියාම මට දෙවියන් වහන්සේ කිව්වා ඇලෙක්සි දැන් කාලේ හැරි උඹේ රස්සාව අතාරින්න. මං හිතන්නේ මගේ භාර්යාව ඇරෙන්න අපේ ළමයින්ට තේරෙන්නේ නැහැ. මට විරුද්ධ වුණු අය තමයි ඔක්කොම හිටියේ. මගේ දේවදාසය ඇරෙන්න. එයා මට කිව්වා ඇලෙක්සි හොඳට හිතලා බලලා එන්න. මොකද නගුලට අත ගහලා ආපහු බලන්න එපා. නගුලට අත ගහලා ආපහු බලන්න එපා. එක්ක නගුලට අත ගහන්න නැතුව ඉන්නකෝ. කුඹරට වහින්නවත් නැතුව ඉන්න. නගුලට අත තියලා ආව බලන කෙනා දේව රාජ්‍යයට සුදුසු නැහැ. ඉතින් මම මේ අවුරුදු 33ක් මම ඇවිල්ලා තියෙනවා. මට දෙවියන් වහන්සේ පැහැදිලිව කතා කරා. මම ඊට පස්සේ අස්විමි ලිපිය ලිව්වා ජෝන් කීල්ස් එකට. ඒ ඔක්කොම මට එපයි කිව්වා. එපයි කිව්වේ මගේ හොඳට. එපයි කිව්වේ ඔක්කොම මගේ හොඳට. පිස්සුද ඇලෙක්සි? මේ වගේ පඩියක් කොහෙන්ද හම්බෙන්නේ? මට පෙරලා කියලා කියන්නේ ජෝන් කීල්ස් එක. පෙරලා ඔයා මෝඩෙක් වෙන්න එපා. ළමයි ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ තව. අපි දැන් ළමයි අපිට බලාපොරොත්තු තිබුණා අපි දෙන්නම ටිකක් ඉතින් හොඳ පාසල් වල ඉගෙන ගත්තේ. අපිට ළමයි එහෙම පාසල් වලට දාන්න බැරි වෙයි. කමක් නැහැ. කමක් නැහැ. ඔබට ළමයි කොහොමද පාසල් වලට කමක් නැහැ. අද දේවසේවකයන්ගේ ළමයි හොඳ පාසල් කමක් නැහැ. ඒක හොඳයි. මම සතුටුයි. හැබැයි අපිට එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වනේ. මම දෙවෙනි කාරණේ ඉන්නේ. මොනවද දෙවියන් වහන්සේ කිව්වේ? කීකරු වෙන්න. ඉතින් මම ඊයේ කිව්වේ මට ඒ හඬ ඇසිච්ච එක ගැන මං හරි සතුටුයි කියලා. මට අවුරුදු 32යි. අවුරුදු 32යි සේවයට ලොකු. බඩගින්න ඉඳලා තියෙනවා ගොඩක්. ගොඩක් අමාරුකම් මැද්දෙන් ගිහිල්ලා තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ විශ්වාසවන්තයිනේ. මේ අවුරුදු 33ටම මං සේවයෙන් යනවා කියන වචනේ මගේ ජීවිතේ මං කවදාවත් කියලා නැහැ. කියන්නෙත් නැහැ. යනවා නම් යනවා කී මේ අවුරුද්දේ දෙවියන් වහන්සේ ඔබට කියපු දෙයට කැප වෙන්න. ඒක දෙවියන් වහන්සේ කියන විදි ගණනාවක් තියෙයි. ඒක දැන් මම ගන්න නැහැ. නොහැදිලිකාරකම කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට 100% කීකරු වෙන්න. එහෙම නොවෙනවා නම් ඒක නොහැදිලිකාරකම. දෙවෙනි එක දෙවියන් වහන්සේ කියපු දේ දෙවියන් වහන්සේ ඉස්සරහට මම දෙන්න යනවා. ගිහිල්ලා උරුම කරගන්න මේ කන්ද හිටපු කාලේ ඇති. ඒක ඇහුවේ නෑ. ඒක ඇහුවේ නෑ. අවසාන බයිබල් පදේ කියලා අපි යාඥා කරමු. හේබ්‍රෙව් 3 වෙනි පදය. නමුත් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මෙන් විශ්වාසව සිටිසේක. දැන් මේ හේබ්‍රෙව් කතුරුරයා කියන්න උත්සාහ කරන්නේ මොකක්ද දන්නවද? ඔක්කොටම වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. ඒ කියනවා මේ දැන් අපිට මහා උත්තම පූජකයෙක් ඉන්න නිසා. ආමෙන්. නේද? පහවී යන්නා වූ ගිවිසුමකට නොව සදාකාල ගිවිසුමකට අපිව එකතු කර ඇති නිසා. අප වෙනුවෙන් සදාකාල පූජාවක් වී ඇති නිසා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මෙන් විශ්වාසව සිටිසේක. ඊළඟ පදේ ඔක්කොම කියන්නේ අපි අන්තිමේ දක්වාම අපේ බලාපොරොත්තුවේ කියන්නේ නිසකකමද පාරට්ටුවද මොකද්ද කියන්නේ? ස්ථීර ලෙස. මොකමද කියන්නේ? අන්තිමේ දක්වා මොකද? බලාපොරොත්තුවේ කියන්නේ බලාපොරොත්තුවේ කියන්නේ හයියෙන් කියන්නේ බලාපොරොත්තුවේ නිසකකමද පාරට්ටුවද අන්තිමේ දක්වා අල්ලන් ගියොත් උන්වහන්සේගේ ගෘහය අපි. හලෙලූයා. මොකද උන්වහන්සේගේ ගෘහය අපි කියන්නේ?
You are the tabernacle of God. දෙවියන් වහන්සේගේ ශෙකයිනා මහිමය බැස්ස තැන ඔබ. බයිබලයේ කියනවා හේබ්‍ර පොතේ අතින් සෑදූ මාලිගාවල උන්වහන්සේ වැඩ වාසය නොකරයි. උන්වහන්සේගේ වචනේ කියන අපි බලාපොරොත්තු වෙන නිසකකමද පාරට්ටුවද අන්තිම දක්වා. මොකද කියන්නේ? අන්තිම දක්වා අල්ලගෙන හිටියොත් උන්වහන්සේගේ ගෘහේ අපි. ආමෙන්. සහේබ්‍රෝ කතුරු කියනවා උන්වහන්සේගේ සැලැස්ම අතහැරලා යන නොහැදිලිකාර නපුරු සිතක් ඔබ ළඟ තියෙන්න දෙන්න එපා. වැඩක් නැහැ ඔය සැලසුම් ඕවා කරලා හරියන්නේ නැහැ මේ. අනේ මේ පණිවිඩය මේ පූර්ණ කාල සේවයට එන්න කියන එක නෙමෙයි. ඔබට බයිබල් කොලෙජ් ගිහලා පාස්ටර් කෙනෙක් වෙන්න කියන එක නෙමෙයි. මේ අපේ පාස්ටර්ලාට කියපුවා නෙමෙයි. පාස්ටර්ලාට කියපුවා තියෙනවා තිමෝති පොතේ, තීතස් පොතේ. නේද? පාලකයා වුන් පතර. ඒක මේ කතා කරන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ නව උත්පාදනය ලැබපු දෙවියන් වහන්සේගේ උරුමයට පංගුකාර වූ සෙනග ගැන. ආමෙන්. ඒ නිසා මේ අවුරුද්දේ නොහැදලිකාරකමට ඉඩ දෙන්න එපා. ඇයි? ඒක ඇවිල්ලා සින්ෆුල් නේචර් එකක්. ඊවල් ස්පිරිට් එකක්. පටන් ගන්නකොට එහෙම තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වචනය විශ්වාස කරන්න. ආමෙන්. වචනය මත හිට ගන්න. ආමෙන්. ඊළඟදී ඔබට යමක් දෙවියන් වහන්සේ කිව්වා නම් ඒක අල්ලගෙන යන්න. ඒක අල්ලගෙන යන්න. කවද දක්වාද? අන්තිමේ දක්වාම අල්ලලා යන්න. එහෙම ගියොත් උන්වහන්සේ කියන උන්වහන්සේ මම තමයි උන්වහන්සේගේ ගුරුය ඔබ. හලෙලූයා. අපි දෑතොස්සල ස්තුති කරමුද? ස්වාමිනී ඔබේ වචනේ තිබෙන ප්‍රකාරයට ඔබ වහන්සේගේ සැලැස්මෙන් ඈත් යන නපුරු නොහැදිලිකාර සිතක් අපි කිසි කෙනෙක් ළඟ නොතිබෙන හැටියට යාඥා කරනවා. ස්වාමිනී ඔබ පිළියෙල කරපු අනර්ග අනාගතය ඔබ වහන්සේ අපේ ඉදිරියේ දැනටමත් තියලා ඉවරයි. ඇදහිල්ලෙන් ඒකට ඇතුල් වෙන්න අපිට උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. එපියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් උතුරු යේසුස් වහන්සේගේ කරුණාව සුදාත්මන් වහන්සේගේ අලංකාර සහභාගීත්වය අප සියලු දෙනා සමග පවතී. ආමෙන්.